හායි යාළුවනේ. ඉතින් අද අපි බලමු කොහොමද රසම රස පයිනැපල් පුඩින් එකක් හදාගන්නේ කියලා. මුලින්ම අපි අන්නසි ගෙඩිය මේ විදිහට පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. ඒ කපාගත් අන්නසි කෑලි මේ විදිහට වෙනම භාජනයකට දාගන්න. ඊළඟට අපි මේකට සීනි එකතු කරගන්න ඕනි. ඉතින් මම මේකට තේ හැඳි 10ක් එකතු කළා. ඉතින් ඕගොල්ලොත් ඕගලන්ගේ රස අනුව මේකට සීනි එකතු කරගන්න. සීනි ටික මේ විදිහට හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ අපි මේ අන්නසි ටික මද ගින්දරේ ලිපේ තියන්න ඕනි. ටික වෙලාවක් ලිපේ තිබ්බහම ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට ටික ටික අන්නසි ටිකෙන් මේ විදිහට ඉස්ම ගලනවා. අන්නසි කෑලි ටික හොඳට තැම්බෙනකන් අපි ලිපේ තියන්න ඕනි. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේන ඇති මේ අන්නසි ටික හොඳට තැම්බිලා ඒ වගේම ඉස්මත් හොඳට ඇවිල්ලා තියෙන්නේ. අන්නසි ටික හොඳට තැම්බුණාට පස්සේ මේ විදිහට අන්නසි කෑලි ටික වෙනම භාජනයකට අයින් කරගන්න. ඒ වගේම තමයි අර උණපු ඉස්ම ටික තියෙනවනේ. ඒ ටික තවත් භාජනයකට මේ විදිහට අයින් කරගන්න. මේකට අපිට ග්‍රෑම් 390ක පොඩි මිල්ක් මේඩ් ටින් එකක් ඕනි වෙනවා. ඉතින් ඒ මිල්ක් මේඩ් ටික ඔක්කොම දාගෙන ඊට පස්සේ ඒ මිල්ක් මේඩ් ටින් එකටම වතුර එකතු කරලා ඒ ටික හොඳට කවලම් කරගන්න ඕනේ. ඉතින් මිල්ක් මේඩ් ටින් එකහමාරක් විතර වතුර ඕනි වෙනවා. ඒ ටික හොඳට කවලම් කරගත්තට පස්සේ අපි ඒකටම ජෙලටිනුත් එකතු කරගෙන ඒ ටිකත් මේ විදිහට හොඳට දිය කරගන්න ඕනේ. ජෙලටින් ටිකත් එකතු කරාට පස්සේ අපි මේක මද ගින්දරේ ලිපේ තියන්න ඕනේ. මේ මිල්ක් මේඩ් ටික එකපාරක් නටනකන් ලිපේ තියලා ඊට පස්සේ ලිපෙන් බාලා ඒක හොඳට නිවා ගත්තට පස්සේ අපි අර අන්නසි ඉස්ම ටික අයින් කරගත්තනේ වෙනම. අන්න ඒ ටික මෙන්න මේ මිල්ක් මේඩ් ටිකට එකතු කරලා ඒ ටික හොඳට කවලම් කරගන්න. මං මේ පයිනැපල් පුඩින් එක භාජන දෙකකට හදන්න ඕන නිසා අර තඹගත්ත අන්නසි කෑලි ටික මෙහෙම භාජන දෙකකට දැම්මා. ඉතින් ඒ අන්නසි දාපු භාජන දෙකටම අර හදාගත්ත මිල්ක් මේඩ් මිශ්‍රණය මේ විදිහට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේක සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ තියන්න. ඊට පස්සේ ඔයගලන්ට මේ විදිහට රසම රස අන්නසි පුඩිමක් හදාගන්න පුළුවන්.